හලෝ යාළුවනේ ඉතින් කොහොමද? ඔන්න ඉතින් පළවෙනි ඉන්ටර්වයුව එකට ෆේස් කරලා සති 2 3ක් වගේ යද්දී ඔයාලට මැසේජ් එකක් එනවා. ඔයාලගේ ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය සම්බන්ධයෙන්. පළවෙනි ඉන්ටර්වයුව එක පාස් වෙලා අපිට ඊළඟට එන්නේ ශාරීරික යෝග්‍යතාව පරීක්ෂා කරන්න. මෙතනදී ඔයාලට මේ ග්‍රවුන්ඩ් එකේ වට 5ක් දුවන්න තියෙනවා. ඒ කියන්නේ කිලෝමීටර් 2ක් විනාඩි 11කදී. ඒක විනාඩි 11.1 වෙන්නත් බෑ. තප්පර 2 වෙන්නත් බෑ. 11න් පල්ලෙහා තියෙන්න ඕනේ. 11 පැන්නොත් ඔයා ෆේල් වෙනවා. ඒකින්ද ගොඩක් මේකට ප්‍රැක්ටිස් කරලා යන්න වෙයි. ඒ කියන්නේ හෙට වගේ කියලා අද දුවන්න යන්න එපා. එතකොට ඔයාලට දුවා ගන්න අමාරු වෙනවා. මම මේ අත්දැකීමෙන් කියන්නේ. ඊට පස්සේ වැලි කොට්ටේ අර යන්න දෙනවා කිලෝ 50 වැලි කොට්ටේ මීටර් 100ක් අර යන්න දෙනවා. ඒක නම් ගේමක් ඇත්තෙම නෑ. ඒක හිතන්නම එපා. මේ අපිට මේකට යන්න කලින් ડોක්ටර් කෙනෙක්ගෙන් අපිට ECG එකක් ගන්න තියෙනවා. ඒක විශේෂයෙන්ම කරන්න ඕන දෙයක්. ඒක අපිට මැසේජ් එකේම එනවා. ඒ ડોක්ටර් කෙනෙක්ගේ ECG එකක් අරන් මෙඩිකල් කියන වාර්තාවක් ගන්න ඕනේ. මෙයා ප්‍රශ්නයක් නෑ. මෙහෙමයි කියලා. අපිට මැසේජ් එකේ අපිට කරන්න ඕන දේවල් අපිට එනවා. ඒක නෑ බය වෙන දෙයක් නෑ. මෙහෙමයි අපි ඉතින් මේ තියෙන දවසට උදෙන්ම ගියොත් අපිට ලේසි. මොකද පළවෙනි කණ්ඩායමට දුවා ගන්න පුළුවන් වුණොත් උදෙන්මනේ. එතකොට මේ ලොකු අවුවකුත් නෑ. පළවෙනි සෙට් එකෙන්ම අපිට උදෙන්ම ගේම ඉවරයක් කරලා දාන්න පුළුවන්. ඇත්තටම මෙතන ලොකු දෙයක් නෑ. තමන්ගේ විශ්වාසය තියාගෙන දුවන්න තියෙන්නේ. කොහොමද අපි මේ ගේම් එක ජය ගන්න ඕනේ කියලා. අපි සල්ලි තියෙන මිනිස්සු නෙමෙයි. කොහොම හරි අමාරුවෙන් කට්ට කාලා තැනකට යන්න හදන මිනිස්සුනේ. ඒකින්ද ඔයාලට බැරි වෙන්නේ නෑ යාළුවා. ඔයාලට මේක කරගන්න පුළුවන්. මේ ලොකු ලොකු වැල්වට අරන් මම කියන්නේ නෑ. අර ඕනෙම ටික විතරයි මම කියන්නේ. මෙතෙන්ට යද්දීවා කැන්න සපත් එකයි බොටම් එකයි සුළු ටී-ෂර්ට් එකක් හඳ යන්න. ඊට පස්සේ එතන පොඩි මෙඩිකල් එකක් කරනවා. අපේ ප්‍රෙෂර් එක චෙක් කරනවා. ඊට පස්සේ අපේ අරන් ගිය PCT report එක බලනවා ડોක්ටර් කෙනෙක්. ලොකු දෙයක් නෑ. ඊට පස්සේ එතන ෆෝම් එකක් දෙනවා අපිට පුරවන්න. ෆොටෝ කෑලි 2ක් හරි 3ක් හරි අරන් යන්න තියෙනවා. අපිට ඒක මේ මැසේජ් එකේ ඔක්කොම විස්තර ටික එනවා. මම ඔයාලට එතන සාමාන්‍ය වෙන දේ සාරාංශයක් විදිහට තමයි මේ කිව්වේ. ඕක තමයි ග්‍රවුන්ඩ් එක. ඕකේ තමයි අපිට වට පහදුවන්න තියෙන්නේ. ඇත්තටම බය වෙන්න දෙයක් නෑ. ඔතනම තමයි මීටර් 100 වැලි කොට්ටේ අර යන්න තියෙන්නේ. ඔයාලට ඒක කරගන්න පුළුවන්. හරි අපි එහෙනම් බලමු ඔයාලා ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය සමත් වුණාට පස්සේ ඊළඟට තියෙන පරීක්ෂණය මොකක්ද කියලා. මේක ගේමක් නෑ යාළුවනේ. ඔයාලට කරගන්න පුළුවන්. විනාඩි 11ක් ඇතුළත කිලෝමීටර් 2 දුවා ගන්න.